සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඉතාමත් ආදරෙන් වුණ අදත් මම ප්‍රාර්ථනා කරනවා. අද මම මගේ වීඩියෝ එක හරහා ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ඉතාමත් සුබ දෙයක් සඳහා පිටව යනවා නම් ඒ සුබ දෙය ඔයා හිතනවටත් වඩා ඉතාමත් හොඳින් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. උදාහරණයක් විදිහට ගත්තොතින් ඔයා විභාගයක් සඳහා පිට වී යනවා නම් එහෙම නැත්නම් ඔයා නඩුවකට වගේ දෙයකට පිට වෙලා යනවා නම් එහෙම නැත්නම් ඔයා ඉන්ටර්විව් එකකට වගේ යනවා නම් එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි විශේෂම රාජකාරියක් වෙනුවෙන් පිට වෙලා යනවා නම් ඔයා හිතන්නේවත් නැති විදියට නඩුවක් අහන්න යනවා නම් නඩුවක ගැටලුවක් විසඳ ගන්න යනවා නම් ඔන්න ඔයා හිතුවෙත් නැති විදියට ඒක ඔයාට ජයග්‍රහණය කරා ළඟා කරගන්න ඔයා විභාගයක් ලියන්න යනවා නම් විභාගයේ හිතුවේවත් නැති විදියට සමත් වෙන්න එහෙමත් නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන මොනයම් හෝ සුබ කාරණයක් සඳහා නිවසින් පිටු වෙලා යනවා නම් අදාළ දේ සුබම සුබ කරගන්න විදිය තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ සඳහා ලොකු දෙයක් කරන්න නැහැ. ඔයා කරන්න ඕනි එනසාල් ඇට 3ක් ගන්න විතරයි. එතකොට ඒකෙදි මම මේ මන්ත්‍රය හඳුන්වන්නම් අකුරු 2කින් ඇට 3කින් කොහොමද ඔයාගේ අදාළ ගමන සාර්ථක කරගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනි අදාළ ගමන යන්න හොඳින් පිරිසිදු වෙලා ලෑස්ති වෙලා ඔයා ප්‍රධාන දොර ළඟට ගිහිල්ලා එනසාල් ඇට 3ක් අතට ගන්න. ඒ එනසාල් ඇට ගත්තට පස්සේදී මෙන්න මේ වගේ paludu වෙලා තියෙන මේ වගේ හානි වෙලා තියෙන එනසාල් ඇට නැතුව මෙන්න මේ වගේ හානි වෙලා එහෙම නැත්නම් මෙන්න වගේ පුස් වෙලා තියෙන එනසාල් ඇට නැතුව මෙන්න මේ වගේ හොඳ පිරිපුන් හොඳට පිරිපුන් වෙච්ච මෙහෙම බැලුවට පස්සේ ඔයාලට තේරෙනවා හොඳ පිරිපුන් වෙච්ච එනසාල් ඇට 3ක් ඔයා ගන්න අවශ්‍ය වෙනවා. හරිනේ. මෙන්න මේ විදියට ඔයා දොර කොටට ගිහිල්ලා ඔයාගේ දොර ළඟට ගිහිල්ලා එනසාල් ඇට 3 අතේ තියාගෙන ඔයා ශ්‍රීම් කියන එක 10 වතාවක් කටින් කියන්න ඕනි. ඒ කියන හැම වතාවකම ඔයා ඒක කටින් කියන ගමන් මගේ අරමුණ සාර්ථක වේවා කියන එක හිතින් හිතා ගන්න ඕනි. ශ්‍රීම් 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 ඔය ආකාරයට ඒක කියන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේදී මේ එනසාල් ඇට 3 ඔයාගේ කට ඇතුළට දාලා හපන ගමන් දකුණු කකුල පෙරට තියලා ඔයා අදාළ ගමන යන්න. ඔයා හිතුවේ නැති තරම් ඔයාගේ ගමන සාර්ථක වෙලා සුබම සුබ ප්‍රතිඵල හම්බ වෙයි. ඒ වගේම විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕනි. ඔන්න අපි ගාව වජ්‍රායුධ පහුගිය ටිකේම ඉවර වෙලයි තිබුණේ. සුබ වාසනාව කැන්දන අපි ගාව තිබුණු වජ්‍රායුධ ටික ඉවර වුණා. මෙන්න නැවතත් අපි ගාව වජ්‍රායුධ අරගෙන ඇවිල්ලා තියෙනවා. මගේ වීඩියෝ අදම බලන කෙනෙක් නම් මම විස්තර කරන්නම්. ඔයාගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට මුදල් පසුම්බියට මුදල් ගලායම වැඩි කරන්න මෙන්න මේ වජ්‍රායුධය ඔයාගේ නිවසේ ස්ථානයක එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ ලාච්චුවේ මුදල් පසුම්බිය තියලා බලන්න. ඔයාට වරදින එකක් නම් නැහැ. ඊට සුළු මුදලකට හිතුවේ නැති වාසනා ගුණයක් ඔයාට අරගෙන දෙවි. කවුරු හරි ඕන කෙනෙක් ඕඩර් කරන්න ඕනි නම් මම පහතින් WhatsApp අංකය මගේ දාලා තියෙනවා. WhatsApp message එකක් එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් දීලා වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ වගේ වැදගත් වීඩියෝ ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් කෙම් ක්‍රම වලින් ජීවිතය වෙනස් කරගන්න නැවත මාව බලන්න මාව subscribe කරලා තියන්න. මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ධනය ධාන්‍ය වාසනාව උතුරන ජීවිත කාලයක් සෞඛ්‍ය සම්පන්නව ඔබ සියලු දෙනාටම ලැබේවා.